හැම දවසක්ම ලස්සන වෙනවා නෙමෙයි. අපි ඒ දවස ලස්සන කරගන්න ඕන. මොකද අපේ සතුට තියෙන්නේ අපි ළඟමයි. විනෝද දේවල් කරන්න, හිත සතුටු වෙන දේවල් කරන්න, අපි අපේ සතුට හොයාගෙන යන්න අපිම තමයි මේ දේවල් කරන්න ඕන. හැමෝම එක විදිහ නෑ. ජීවිතේ විඳින විදිහ හරිම වෙනස්. සමහරු සින්දු අහන්න ආසයි. තවත් සමහරු නටන්න ආසයි. තවත් සමහරු නිහඬව පැත්තකටම වෙලා ඉන්න ආසයි. අද ඉතින් නිවාඩු දවස. නිවාඩු දවසේ ඔන්න අපි කොහෙද යන්නේ? ඔන්න ඔයාට පේනව නේද? අපි ඔන්න අපේ ගමේම තියෙන ගෙදර ඉඳන් පොඩි දුරකින් එන්න පුළුවන් අපේ බීච් එකට ආවා. මේ බීච් එක හරිම සුවිශේෂයි. ඒකට හේතුව තමයි මේකේ මේ අර ඈතින් ඔයාලට පේන දුඹුරු පාටට ඒ දිග්ගටම ගල් වැටියක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ආරක්ෂාවක් තියෙනවා. අද නම් වතුර ටික හිතුවට වඩා ආස හිතෙන තරමටම නිල් පාටයි. හරියට නිල් කැටයක් වගේ බලන්නකෝ. අපි ආවේ ටිකක් අවුව තියෙන වෙලාවේ. අවුවේ හිටියම කළු වෙනවලුනේ. අපිට නම් ඉතින් ওই ප්‍රශ්න නැහැ. අපි කොහොමත් කළුයිනේ. ඔන්න ඉතින් මේ වතුර ටික දැක්කම කාටද නාන්න හිතෙන්නේ නැත්තේ? අපේ පොඩ්ඩොන්ට ඉතින් මීට වඩා වෙන සතුටක් නැහැ. ජීවිතේ කියන්නෙම චාරිකාවක්. මේ චාරිකාවට ලස්සන සුන්දර මතක එකතු කරගන්න ඕන අපිමයි. මුහුද දිහා බලාගෙන 1000ක් සිතුවිලි එක්ක හදවතේ කවි ලියන මිනිස්සු කොච්චර ඉන්නවද? මුහුද කියලා කියන්නෙම කවි උල්පතක්. මුහුද ගොඩාක්ම ලස්සන හැන්දෑ අහසට. රතු පාට ඉර මුහුද ගිලි ගන්නව දකින ඒ වෙලාවට මුහුදෙත් අහසෙත් දැනෙන්නේ මහා අපූර්වම සුන්දරත්වයක්. පතසන්නවර ගිරි නැටියෙන් වැටෙන කල විලිකුණුසුරත් පළවැනි වේ රිවි මඩල කියලා අපේ තොටගම්මුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ සැලෙහිණි සංදේශයේදී ඒකනේ හරි අපූර්වට ඒ ඉර වර්ණනා කළේ. ජීවිතේට වෙනසක් ඕන. ඇත්තටම ඒ වෙනස විඳිමු. ඉතින් අපි ආයෙත් හම්බ වෙමු. සතුටින්ම ඉන්න.